පඩයි පඩයි. හරි. මාර සීන් එක මේ දවස්වල එන ගන්නවා. එන ආසිනු කොසාරත් ඔය සද්ද එනවා. එදත් ඔම වැඩේම තමයි උනේ. අපි perform කරද්දි එක එක බාධා ආවා. ප්‍රශ්න ආවා. ඒවා කරේ ඔය පිරිමි භාග පිරිමි නෙමෙයි අත්ත තියෙන ප්‍රශ්න මොනවා ප්‍රශ්න ඕන් එන්නේ කියවෝ සෝසා ඉන්නවද ඕස් එල්ලෙන්දි සෝසා ඉන්නවද යවනවා දැන් අපරවලනේ ඒ ලයිව් කට්ටනේ එහෙම එනවනේ සෝසාගෙන කොල්ලෝ අන්න අදරේ ඇත්තටම කතා කරන්න ඕන ඔය Facebook එකේ බොරු fake account හදාගෙන අර මේ බැන කමෙන්ට් දානවා ඉන්නවනම් ඒ මම සෝයගෙන ගියාම මම පරිය තියාගෙන අර මිනිස්සු මේ කෑ ගහලා මේ උඩ බැලලා ඕරා සින්දුවට උඩ හිටපු නැති එකක් නෑ ඒ වගේම මාව කරවට අරගෙන ඒ ආදරේ ඒ එදා තිබ්බ ආදරේ කිසිම අඩුවක් මට දැනුන්නේ ඒ විදිහටම තිබුණානේ බ්‍රෝ. ඉතින් මම මොකක් හරි මේ උඹලට වරද්දක් කරා නම් ඒ ආදරේ නැති වෙන්න බෑ. ඉතින් ඒ ආදරේ ඒ විදිහටම තිබ්බා. මේ ආදරේ දරා ගන්න බැරිකම තියෙන්නේ බ්‍රෝ. මං කියන්නේ ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකකට මේ කල්චර් එක මාරු වෙනකොට ඒ අදාළ ජෙනරේෂන් එකේ ඉන්න මිනිස්සු මේ ඊළඟට එන ජෙනරේෂන් එකේ උන්ට ඉඩ දීලා අයින් වෙන එක තමයි ලෙජන්ඩ්කම කියන්නේ. ලෙජන්ඩ්කම කියන්නේ. එහෙම ලෙජන්ඩ්ලා ඉන්නවා. ලෙජන්ඩ්ලා ඉන්නවා. ඒකයි ගරු කරන්නේ. අනිත් ඒකට ගැලපෙන්නේ නැති මිනිස්සු ඒකට ඇටැක් වෙන්න හදනවා. ඇටැක්. ඒක මට දැනෙනවා බ්‍රෝ. ඒකයි උඹලගේ තියෙන ගොම්කම. චි. අපිරිය මේ කතා කරන්න මම ආස නැහැ මේ වගේ මාතෘකා මේ මගේ මේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කතා කරන මම ආස නැහැ මේ වගේ සිද්ධි මම. ඒ වුණාට උඹලා අහන ප්‍රශ්න වලට එක එක හරි උත්තර දෙන්න බෑනේ. ඒක වෙලා තියෙනවා. ආවේගේ ෂෝ එක මරුබා උඹ කැරි ගැම්මක් කැල්ලුවා. අන්න ඒක තමයි කියන්නේ බ්‍රෝ. ඒ කොන්සර්ට් එක ආවුන් දන්න ඒ ආදරේ ඒ විදිහටම ලැබුණා බම් මට. ඉතින් මම උඹලට වැරද්දක් කරා නම් ඒ ආදරේ නැති වෙන්න ඉඩ තිබ්බා. මට මේ කිසිම දෙයකට සටන් කරන්න ඕමනාවක් නැහැ. මම මගේ ආර්ට් එක උපරිම සාධාරණ විදියට උපරිම ලස්සනකට ආවේගයට කලින් ස්මෝකට ටෝක් කරපු වීඩියෝ එකක් යන්නේ මොකද්ද ඒකේ සීන් එක සෝසා නෑ ඒක කොන්සර්ට් එකට කලින් නෙමෙයි දැම්මේ. ඒ කොන්සර්ට් එක කලින් රෙකෝඩ් කරපු එකක්. ඒක අර එයා ස්ටේජ් එකේ කෑ ගහලා සීන් එක දැම්මට පස්සේ තමයි මේ කෙනෙක් මාත් එක්ක ඒ ගමනට සහභාගී වුණ පුද්ගලෙක් මගේ ටීම් එකේ ඉන්න කෙනෙක් ඒක දාලා තිබ්බේ. ඉතින් ඒක රෙකෝඩ් කරලා තිබ්බනකොට දාලා තිබ්බේ නෑ මම වැරදි වට අහගෙන ඉන්නේ සමාවෙන්න. ජෙන් දෙකක් රන් කරලා අයින් වෙන්න බැයිද හම? පුළුවන් ඉතින් ඒක ඉතින්. පුළුවන්. ඔඩියන්ස් එක ඉතින් ඒක ඔඩියන්ස් එක තමයි තීරණය කරන්නේ. ඒක ඔඩියන්ස් එක තමයි තීරණය කරන්නේ. අර කමර්ෂල් කරපුවාම පොඩ්ඩක් කමර්ෂල් ඕවා කියවුවාම පොඩ්ඩක් අමාරු වෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයේ නැති වලත් එක්ක සින්දු කරපුවාම අමාරු පොඩ්ඩක්. ඒ සින්නත් තියෙනවා. මිලාදිගයිනේ එතකොට උඩ. ඈ? මිලාදිගයිනේ මචං එතකොට. ගණන් වැඩි වුණාම ප්‍රශ්න. දන්නේ නැහැ කවුරු. මමරුයි දෙමරුයි ඇවිත් ඉන්නේ දැන්. මම කියන්නේ බලන්න මගේ අරද මාරු කවද්ද දාන්නේ කියලා අහනවා.
අඩ මේ පොයින්ට් එකට මේ මට හිතෙනවා උත්තරයක් දෙන්න. ඔබට මුල මතක නැති එකෙක්නේ හුත්තෝ. මුල මතක නැහැ කියලා ඔයාලා කියන්නේ කොහොමද? මුල අමතක කරලා මම ඔය අදාළ පුද්ගලයන්ට ඉන්ටර්විව් වල සවුට් අවුට් එක දීලා දෙනවා. ඒ මිනිසුන්ගේ ඒ කියන්නේ නිවුස් මැගසින් වල ඒ මිනිසුන් මට කරපු දේවල් වලට මේ ඒ කියන්නේ අදාළ දේ දීලා තියෙනවා. ඉතින් බ්‍රෝ ඒ මම අදාළ ගරුත්වය දීලා තියෙද්දි මගේ හොඩ් එකටයි මගේ ගෑන් එකටයි කැරි කතා කිව්වහම මට තවත් වැඳගෙන යන්න කියලාද කියන්නේ ඈ මම පිරිමියෙක් නෙමෙයිද කියපන් උඹලා උඹලම තීරණය කරපන් ඒක තමයි එකම උත්තරේ බ්‍රෝ පොලිටික්ස් වගේ රේදී මහල් සීන් එක බෑ නේ බ්‍රෝ එහෙමයි ඉතින් දේශපාලනය වගේ කරන්න බෑ මේක රාජපක්ෂ පවුල වගේ මේ හැම වෙලේම ඉන්දනගල කොට අමාරුනේ නිකන් රාජපක්ෂ පවුලගේ හැම වෙලේම ඉන්දනගලනකොට වැඩක් කරන්නේ නැතුව ඒක අමාරුයි එක එක අපාප පේජ් වල වලින් ස්ටේජ් එක උඩ තව රැප් ටීම් එකක් ප්‍රසිද්ධියේ නෝන්ඩි කරනවා කියන්නේ ඌ ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි බං ඌ කිං නමට දැන් බං ඌගේ කාලේ ඉවරයි සෝසා අපි දන්නේ මොනවද මම දන්නේ රජකම් ගැන රජකම කියන එක ඒක තීරණය කරන්නේ මම හිතන්නේ විදිහට ඔඩියන්ස් එක තමයි තීරණය කරන්නේ ඒක මට වැදගත් දෙයක් නෙමෙයි අත්දැකීම. මමගේ ආර්ට් එක පුළුවන් උපරිම ආර්ට් එකක් දෙන්න නම් මම විශ්ව උත්සාහ කරනවා. ඒක මට අදාළයි. All is gold. මාරු දාන්න නැද්ද හැමෝටම තියෙන ප්‍රශ්නේ මාරු බ්‍රෙක් එක අම්බාන ගිල්ලනවා මාරු බ්‍රෙක් එක පාරනේ මං එදා ගැව්වා එදා ගගා ඉන්නකොට කවුද මම මයික් ගැලවුවේ ඈ කී පාර මයික් එක ගැලවුවම ආටිස්ට් කී දෙනෙක් පර්ෆෝම් කරාද මගේ මං ගහනකොට විතර මයික් එක ගලවනවා ඉතින් ඒතර කාවද සැක නෑ මං සාධාරණ නැද්ද කෝකයි නේවා මොකයිද බා අවමයි ගෑනු වගේ ගේම් එක්තරයි සාකුණු පිරිමි නෙමෙයි උඹලා ගෑනු පිරිමි නෙමෙයි බං ඔයාගේ වැඩ කරනකොට මම මගේ නේම් කෝල් කරනකොට මම විනාඩි 3ක් යනතන ස්ටේජ් එකේ මම මේ පර්ෆෝම් කරද්දි මයික් එක ගලවනවා ඔය පිරිමි වැඩද බං උඹලා ගෑනු යකෝ අර කෙලා ගන්න ඕනේ ඉතින් උගෙදින් වැඩක් නැහැ කතා කරන්නේ මලු ප්‍රැක්ටිස් කරලා ඉතිරියා මම ආස නැහැ ඇත්තම කිව්වොත් මේ පොයින්ට් එක මම දැන් සෑහෙන්න දැක්ක මචං කමෙන්ට් වලයි ලයිව් වලයි සෑහෙන්න මේකේ අර කයිරෝගේ සීන් එකට ලයිව් එක කියන්නේ අර ඔටුනු කතාවක් ඔබ ටෝක් කරේ ඔටුන්න කරේ තියන් ඉන්නවා කියලා මේ නිමේෂ් යශ්මික කියන ඔටුනු කරේ තියන් ඉන්නවා කියලා ස්මෝකර් ටෝක් කරේ ඔබ කියලා මුලින් කරේ ටෝක් කරේ ඔබ කියලා කියනවා ඉතින් මම ඉතින් ඔටුන්න ගැන ඉතින් කතා කරේ බං නමක් කිව්වේ නෑ තොප්පි දාන්න දාගන්න ඒක තමයි කියන්නේ තොප්පි අරන් තොප්පි ඉතින් අදාළ මිනිස්සු දාගන්නවනේ කොහොම සයිස් එක ගන්න ඒක තමයි කියන්නේ මං ආන්නේ හරි මේ හැම සියල්ලක්ම ඉවර වෙලා එතුමා දිනුනා තවත් මොකටද මේ මාවල්ල ගන්න ඈ දරා ගන්න බැයිද මට මේ මිනිස්සු දෙන ආදරේ දරා ගන්න බැරි කම්බා උඹලා මට ආදරේ නවංකොම කිව්වොත් මේ Facebook fake page වගේ නෙමෙයි මං එළියට ගස්සා මගේ ආදරේ මට ඒ විදියටම දෙනවා මම මාර බ්ලෙස් එකක් කරලා දින්නේ thank god මම මාර බ්ලෙස් එකක් කරපු ආටිස්ට් කෙනෙක් ඒ ආදරේ මට ඒ විදියටම තියෙනවා කිසිම අඩුවක් නැහැ ඒක දරා ගන්න බැරි කම් බ්‍රෝ ඒකට කියන්නේ කෙටිම වචනේ කුහකකම එච්චරයි සනි කියපු වචනයක් ගානේ ඇත්තලු බලපන් ආන් ඒ ආටිස්ට් සරල ඉස්සක් ගාලා ඒ ආටිස්ට් බලපන් ඒ ආටිස්ට් එන්න දෙනවද නැහැ කිසිම මන් දන්නේ නැහැ ඒව ගැන මට කතා කරන්න තේරෙන්නේ නැහැ මම ඇත්තම දන්නේ ඇත්ත මම දන්නේ නැහනේ ඒ කියන්නේ දැනුවත් වෙලා කතා කරොත් මට කතා කර හැකි මට තේරෙන විදිහට ඒ ආටිස්ට් එන්නවත් නැහැ කොන්සර්ට් එකක්වත් නැහැ අපරාධෙදී අර ඒ පුද්ගලයා විතරක් හිටපුවාම ඇති ඒ ආටිස්ට් නැති වුණාම හරි ඉතින් ඒ ආටිස්ට් අර ඩිස් යදුනද යා නෑ අර හිතන් ඉන්නේ මේ අපිට මිනිස්සු ආදරේ නැහැ අපිව ගෙනල්ලා මොක කරන්න පුළුවන් කියලා
ඒකට තමයි මේ try කරන්නේ. පව් ඉතින්. පව්. දුකයි. දුකයි. හරිම දුකයි. අම්මට අනේ හොඳ කමෙන්ට් එකක් තියෙනවා හරිද? කොල්ලෙක් අහනවා මේ ආටිස්ට්ලාට වහල්කම් කරන එක ගැන මොකද හිතන්නේ කියලා. ආටිස්ට්ලාට වහල්කම් කරනවා කියන්නේ බ්‍රෝ ඇත්තටම කැතයි. මම කියන්නේ මගේ වැරද්දක් තියෙනවා නම් මටත් බැනපන්. මට ඒ කියන්නේ වැරද්දක් නැතුව ඒ ආටිස්ට්ලාට වහල්කම් කරගෙන මේ එක මේ රසවින්දනයට බාධාවක් කරගන්නවා. ඒ ආටිස්ට් උපරිමයෙන් කරනවා නම් බාර රසවාදයක් දෙනවා නම් ඒ ආටිස්ට් අගය ගන්න පුළුවන්. ඒ ආටිස්ට් කොච්චර රසවාදයක් දුන්නත් සමාජයට පණිවිඩයක් දුන්නත් කොච්චර රස ආට්ටයක් දුන්නත් අර වහල්කම් කරන උන්ට ඒක රසයකුත් නැහැ ඌ හරිත් නැහැ එහෙම තමයි පේන්නේ. මං කියන්නේ ආටිස්ට්ලාගේ පුක්සිමින් දෙපා ආටිස්ට්ලා පුක්සිම් බල ගන්න දෙපා මේ ඒ හින්දා මේ ආටිස්ට්ලා වහල්කම් කරන එක හරිම කැතයි. ඒක ඇවිල්ලා අර දේශපාලනයට අදාළ වෙන දෙයක්. දේශපාලන වහල්ලු වගේ තමයි ආටිස්ට්ලාගේ වහල්ලු. ඉතින් ඒ වහල්ලු කියනවට වඩා ඒ වහල්කම් කරන මිනිස්සුන්ට වඩා ඊට වඩා දෙයක් පේන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. මම ඒක විශ්වාස කරනවා. ඒ මිනිස්සු ඇත්ත මොකද්ද කියලා වළඳගෙන ඒ ඇත්ත මේ හිමි විය යුත්තේ කාටද කියලා තීරණය කරන්න මොලයක් තියෙන ජනතාවක් ඉන්නවා. වහල්කම් සුදුසු නෑ මේ ආර්ට් එකටවත් සමාජයටවත් වහල්කම් සුදුසු නෑ මම ඇත්තම කිව්වොත්. දැන් මේ වහල්කම් කරන පුද්ගලයා මට වහල්කම් කරනවා කියලා හිතපන් මගේ පර්සනැලිටි අවුලක් තියෙනවා මොකක් හරි. ඉතින් මගේ පර්සනැලිටි අවුලවත් ඒ පුද්ගලයාට පේන්නේ නැහැ අන්ධයි. වහල්කම් කරනකොට පට්ට අන්ධයි. උට පාරේ යන්න බෑ කෝට්ටක් තිබ්බා. ඒක තමයි කියන්නේ. ඒක තමයි කෙටියෙන්ම උත්තරේ. වහල්කම් කියන්නේ රටක් ගොඩ යන්නත් බෑ මේ අපි එකතු වෙලා මේ ගොඩ දාන්න කල්චර් එක ගොඩ ගන්නත් බෑ. මේ ඇත්තම කිව්වොත් මේ රැප් ඉන්ඩස්ට්‍රිය ඇතුලේ මේ කල්චර් එක උඩට මම කියන්නේ මල දාලා උඩට එන කාලේ මේ වගේ දේවල් වෙන එක හරිම කුජීතයි. කුජීතයි මහත්තයෝ. යරදවාදී. හෙට මං ඉස්සර නම් සෝසට කැමති නෑ. හැබැයි දැන් නම් උඹ හොඳයි බං. මලියා වුණත් උඹට කැමති ඔය ස්මෝකේම පට්ට ඉරිසියයි උඹට උඩට එනවට කවුරු හරි. දන්නේ නෑ බ්‍රෝ අපි දන්නේ නෑ ඕවා. මට ඒක කතා කරන්න තියෙන්නේ. ඔව් අවශ්‍යයි. try එකක් දුන්නා ඉතින් ඒ try එක හරි කියන තවත් බලන්නේ කොහොම හරි අදලම දාන්න. මට ඉතින් තවත් මේ මගේ ආරක්ෂාව ගැනමත් හිතන්න වෙනවා. මොකද්ද මෙයාලා මේ නටන යන නාටකමත් එක්ක. මට තේරෙනවද? උඹලට මට උඹලගේ මගේ තියෙන අර ඒ ગેප් ඒ කියන්නේ සහෝදර බැඳීම වගේ ආටිස්ට් කෙනෙක්ට එහා ගියපු ආදරයට උන් තියලා අරින්නමයි උත්සාහ කරන්නේ බං. ඉතින් මට ඒක නැති කරගන්නත් බෑ. මම ගොඩක් පරිස්සම් වෙන්න ඕන පුද්ගලයෙක් කියලා මටම තේරෙනවා. ඒක තමයි මට තේරුණ එකම දේ. අපිට අහන්න ඇල්බම් එකක් දෙන්න කවද්ද? අන්න හොඳ ප්‍රශ්නයක් මචං මේ Google වල ඇස්සේ. හොඳ ප්‍රශ්නයක් මම ඇල්බම් අඩ සෙනුර පෙරේරා. ඇල්බම් එක ප්ලෑන් කරන් ඉන්නේ බ්‍රෝ මගේ බර්ත්ඩේ එකට දෙන්න. ඉතින් ඇල්බම් එක ප්ලෑන් කරන් ඉන්න ඒකේ වැඩ ටිකත් ඔක්කොම වෙලා තියෙන්නේ. ඒකේ අර පොඩි එක ගැටලුවක් තියෙන ඒක निराකරණය කරගන්න පුළුවන් වුණොත් මම මේ දවසට දෙනවා. පුළුවන් වෙන්න කියලා මම උපරිම ඉල්ලනවා. මේ ඒ කියන්නේ එදාට දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ මගේ බර්ත්ඩේ එක දවසට. ඒක පුළුවන් වෙයි ගොඩක් දුර. කඩු ගන්න අය පෙන්දෝ රැප ගහද්දි කැරි අවුලක් ගියා නේ. මට ඇත්තම බ්‍රෝ ඇත්තම මම ගමට අපහාස කරනකොට මට එන අවුල් තමයි ඒ වුණාට මේ අර ගමට අපහාස කරනකොට පොඩි අවුලක් යනවා තමයි. ඒ වුණාට මේ එයා ඒක එඩිට් කරලා අර බඩු සීන් එකක් බඩු ගන්නාවේ සීන් එකක් දාලා තින්නේ අර ඒ ගමට ඒක ඒ රියල් ඩයල් නම් කෙලින් ලිරික්ස් වලත් ඒක දාන්න තිබ්බනේ. ලිරික්ස් වලත් ඒක දාන්න තිබ්බනේ. ඉතින් එහෙම කොන්දක් නෑ. වෙනස් කරලා තිබ්බනේ බඩු සීන් එකක් දාලා මේ. ඉතින් එයා තමයි මේ ඇවිල්ලා අපෙන් බඩු ගත්තේ. ඒයි කට. ඔය කියන්නේ ඊළඟට පොඩි උන් මොකට ගිහිල්ලා දන්නත්ද? අවශ්‍ය දේවල්.
අම්මට අර පින්ක්මන් ඇවිල්ලා. මේ මූදවා බං අර මේ. මොකද්ද පින්ක්මන්? මූදවානේ. පින්ක්මන් කියන වේද්දෙන් තමයි බං අර මේ අපිට අර රිලවුන්ගේ සීන් එකක් දාලා තිබ්බේ ෆේක් account එක. මූණක් නැති එක ගෝතයා. ඉද්දකි හුත්තෝ. මේ ෆේක් account කරන එක නම් ජාඩරද. සමහරවිට මේ ඒ අදාළ පුද්ගලයම වෙන්නත් තියෙනවා එයා දැන් ඉන්නේ. එහෙම වෙන්න පුළුවන් ඈ. නෑ ඇත්තටම මගේ අධීක්ෂණය යටතේ මගේ ඇස් ඉස්සරහා හිටපු මිනිස්සු ඒ මිනිස්සුන්ට රියල් එකට වඩා ෆේක් තියෙනවා මම දැකලා තියෙනවා. මානුසියයි නේ. අමානුෂීය කියන්නේ ඉතින් මම දැකලා තියෙනවා. රියල් එකට වඩා ෆේක් තියෙනවා එයාගේ ෆෝන් වල. yes. ඉක්මන්. ආය අපිට ඕරා වගේ රැපක් දෙනවා තමයි. ඕරා වගේ ට්‍රැක් එකක් මම හිතන් ඉන්න ඕරා ඇල්බම් එකට ඕරා 2 වගේ ට්‍රැක් එකක් දාන්න. මොකද මේ දැන් මේ කල්චර් එක කරකිලා තියෙන අමුතුම පැත්තකට පාටිස් වලටම ටාගට් කරලා පාටිස් වලටම ටාගට් කරලා මියුසික් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඉතින් ඕරා එක ඇවිල්ලා ඒ වගේ ටාගට් කරලා මේ ඉන්ඩස්ට්‍රි චේන්ජ් එකක් දීපු ට්‍රැක් එකක් එක පාටි වලටම ගැලපෙන වයිබ් එකක් දීලා තියෙන්නේ. ඉතින් ප්‍රොඩියුසර්ස්ලාගෙන් මම ඉල්ලනවා මේ වගේ ඒ වගේ ආර්ට් තමයි ඉස්සරහට ගැලපෙන්නේ හිප් හොප් ඉන්ඩස්ට්‍රියට. මොකද ඒත් එක්කම පාටිසුත් කරන හිප් හොප් එක මේ ප්‍රචාරජ මම හිතනවා ඕරා වගේ ට්‍රැක් එකක් ඉස්සරහට ආන්න පුළුවන් වෙයි. පරිම උත්සාහ කරන්නේ මේ මගේ ආර්ට් එකේ මේ ප්‍රශ්නෙත් මම සෑහෙන්න දැක්කා මේ ඒජ් එක වැඩ කරන්න කියලා දාලා තියෙනවා මචං. ඒජෙත් එක්ක වැඩ කරන්න තමයි මාත් බලන්න ඉන්නේ. පුළුවන් තරම් ඒජෙට රික්වෙස්ට් කරන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. ඒජ් ෆෑන්ස්ලා බොයිස්. ඒජ් ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ කෙලින්ම ඒජෙට රික්වෙස්ට් කරන ඒජෙට කරදර කරන්න කියලා තමයි කියන්නේ. ඒජෙන් ඉල්ලන්න ඔයාලා. මම ලෑස්ති ඕනම වෙලාවක. මොකද ඒ වගේ ඒජ් එකන හොඳ ආටිස්ට් කෙනෙක්. විසුණු ආටිස්ට්. කේ මංග එක උඩ. ඒජ් එක වැඩක් එනවා දාන. ඒජ් එකේ වැඩ ගොඩක් දාන්නත් තියෙනවා නේ බං අපිට. ඒජ් එකේ වැඩ ගොඩක් තියෙනවා. ඒජෙත් එක්ක මගේ කරපු ට්‍රැක්ස් තියෙනවා ගොඩක්. ඒජ් ඒජේ ප්‍රමාද දෝෂය කොමනයි තියෙන්නේ. ඒක මම කියන්නේ ඒජේට රික්වෙස්ට් කරන්න කියලා මට රික්වෙස්ට් කළා දෙරුවක් නෑ. මම බලන්නේ ඒක එනකන් තමයි ඒ වෙලාව මොහොත. ප්‍රයිවට් කේස් වැඩක් නැල්ලු අපිට ඕන වැඩ. එහෙම ප්‍රයිවට් කේස් එකක් නෑ නේද? ප්‍රයිවට් කේස් නැහැ. මේක පබ්ලික් කරන්නේ. ඒක මම කතා කරන්නේ නැත්තම් මමත් කැමති නෑ මේක එක ගෝතියෝ ගැන මේ මගේ පේජ් එකේ කතා කරන්න. නෑ වැරදි මං කියප එක වැරදි. උඹලගේ ප්‍රයිවට් කේස් අපිට වැඩක් නෑ. අපිට ඕන අලුත් වැඩ ටිකක් සෝසා මේ ඒජේ එක වැඩ කරන්න කියලා කොහොමද කියන්නේ. ඒක ප්‍රයිවට් කේස් එකක් නෑ නේ ඒජේ. ඒජෙත් ඒ ප්‍රයිවට් කේස් එක නෑ. අපි එකට මේ පර්ෆෝම් කරේ ආවේගේ ස්ටේජ් එකේ. ඒ වුණාට මේ යාර මයික් ගලවපු සීන් එක අවුල්. ඒක එතන හිටපු එක අනිවාර්යෙන් කියන ඇත්ත. මයික් ගලවපු සීන් එක වෙන කවුරුත් ආටිස්ට් කෙනෙක්ට උනාද බ්‍රෝ නෑ. වෙන කාටවත් උන්නේ නෑ. ඒකේ ඉවෙන්ට් කම්පැනි ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට මේ මම හිතන්නේ මේ කුණු කන දෙන්න තුනේ කේ මේ වහල් දෙන්න තුනේ කේ ගස්සේ තින්දයි. ඒ වහල් දේශපාලනයේ ඔය පොඩ්ඩක් කතාවලදී කොහොමද තියෙනවා කියන්නේ මේ රාජපක්ෂ පවුල සමානයි ටීක් සමානයි වගේ තමයි. ඒවනට මේ ආර්ට් එක ඇතුළට ඒවා මගෙන් කියන ආර්ට් එක ඇතුළට පොලිටික්ස් ගන්න නැති තරමට ඒ ආටිස්ට් මචං වැලියු. ඒක තමයි මට කියන්නේ.
මේ කමෙන්ට් එකක් තියෙනවා ට්‍රැක් එකක සෝසට ආදරේ කැමති ගර්ල් සෙට් එක ලයික් දාන්නේ. 100ක් ලයික් කරන්නේ මට 100ක් ධෝනි කේස් යන ප්‍රශ්න ඕවා. ධෝනි කේස් යන ප්‍රශ්න. වෙලා පොණ්ඩ උපාධියක් ගත්තා වගේ කුඩුනලු. ඒක නම් ඇත්ත. 16ට ඉක්වල මගේ නඩුව මොකක්ද කියලා මම කාටවත් කියලා නෑනේ. මොකක්ද කුරුවේ හසුටක් කියන්නේ. මම අතොල්ල ගියාද? අච්චු එකේ ඇත්තම සීන් එක මොකක්ද අහනවා. බ්‍රෝ ඒක ඇවිල්ලා මේ මගේ මට හම්බුනේ යාළුවෙක්ගේ කතන්දරයක් එක තියෙන්නේ. මට ඒක ෆීල් වුණා. ඒ මනුස්සයා එක කඳුලක් තිබ්බේ නැහැ කතාව කියනකොට සාමාන්‍යයෙන් ඒ වගේ මඩ එකක් කරපු පුද්ගලෙක් ඒ කතාව කියන්නේත් නැහැ. එයා මට අර සහෝදරයෙක් වගේ දැන් ඇත්තට මගේ මොකක් හරි ක්වොලිටි එකක් ඇති මම හම්බෙන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා එළියට දාන්න ඒක ලොකු තැනක් වෙනවා ඒ වුණාට මම ඒ කොල්ලගේ කඳුලක් දැක්කේ නැහැ ඇස් දෙකට ඒ පුද්ගලයා කියපු කතාවක් තමයි මට ඒක මෙතන හිර කරගෙන ඉන්න බැරි වුණා උට අපේ මේ බන්දේ මහත්තයෙක් එක්ක මේ සින්දුව පෙන්නනවා නම් ලොකු දෙයක් ඒක තමයි ඉල්ලන්නේ අපේ බන්දේ මහත්තයෙක් එක්ක මේ සින්දුව අපේ බන්දේ මහත්තයෙක් එක්ක මෙන්න මේ සින්දුව යාළුවා පෙන්නනවා නම් ලොකු දෙයක් ඒ කොල්ලන්ට අඩ මාර සොලිඩ් රික්වෙස්ට් එකක් එනවා මචං සැනියා එක්ක සෙට්ටලා පට්ට පදිරි ඩිස් එකක් ගාපන් ඔන්න දෙනවා නම් දුවන්න එච්චරයි ඩිස් කරන්න මම ප්ලෑන් කරන් හිටියා ඒ ප්ලෑන් එකටත් ඔය යටින් ඇඟිලි ගහපුලා විනාශ කරපු එක තමා කරේ ඒවා ගැන දැන් කතා කරලා තේරුමක් නැහැ බ්‍රෝ ඒ ඩිස් එකටත් මේ කෝල් දීලා කාලා දීලා තිබ්බයි ඉතින් ඒකයි අර ෆ්‍රී ස්ටයිල් එකක් දාලා මම පාඩුවේ නිකා හිටියේ ඒ ගැන දැන් ආයෙ උඩට අරගෙන වැඩක් නැහැ නැත්තම් කිව්වොත් එහෙම ඉතින් මම අතෑරලා දාලා තියෙන්නේ බලමු එයාලා ආපහු මොනවා හරි දෙයක් කරොත් එහෙම මොකක් හරි කරමු නුවර කොස්තා එක්ක ඕනේ නුවර කොස්තාත් එක්ක නෑ වැඩක් කොස්තා කියන්නේ මගේ ගන්න කොස්තා එක්ක වැඩක් එනවද කියලා අහනකොට කොස්තා එක්ක එනවමයි කොස්තා කියන්නේ සුද්දාවිද්ද ගලන්නේ යා මෙතන මේ පල්ලෙයා වංගු දෙකයි ගල රියල් ෆෑන්ස් ඉතුරුයි බොසා කියලා දාලා. අඩෝ. රියල් ෆෑන්ස් වලට මම ඉතින් ඇත්තටම ආදරේ රියල් ෆෑන්ස් වලම කියන මට නම් වාල්කම් කරන්න එපා කවුරුත්. වාල්කම් කරනවා කියන්නේ උඹලගේ ඇස් බොළඳ වෙනවා. ඇස් අන්ධ වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. රියල් ෆෑන් ලවයන් ඩයි හાર્ඩ් ෆෑන් ලවයන් අර මොකක්ද කියනවද? වාල්කම් කරන්න එපා. මේකේ තියෙන සමහර කමෙන්ට් කියවන්න බෑ අනිත් පුද්ගලයන්ට මේ හානි වෙන සීන් එකක් තියෙනවා මම ඒවා තෝරලා බේරලා කියන්නේ කියන්න බැරි දේවල් දැන් ස්මෝගේ ඔච්චර චාටර් ඩයල් එකක් කියලා උඹලා දන්නා නම් ඇයි ඒජේ ස්මෝකට රෙස්පෙක්ට් කරන්නේ ඒක බ්‍රෝ අපිට මේක කියන්න බෑනේ නේ අපිට මේක කියන්න බෑනේ මම ඒවා කියවන්නේ නැහැ සෝසා හරි ඒක අදාළ පුද්ගලයන්ම ආන්නේ සීන් තමයි මං හිතන්නේ ඒ රෙස්පෙක්ට් එකක් දැන් නැති වෙලා තියෙන්නේ මොකද මේ වෙච්ච සිද්ධිත් එක්ක මං හිතන්නේ විදිහට තනම යොත් මේ මට නම් දැනුන්නේ නැහැ මට තිබ්බ ආදරේ පුංචිව සැකයක් මේ බයක් සැකයක් දැනෙන්නේ නැතුව ඒ ආදරේ ඒ විදිහටම තිබ්බා. ඉතින් ඒක දරා ගන්න බැරි කමක් තමයි ඔය තියෙන්නේ. නැත්තම් මේ ස්ටේජ් එක නැහැ ගාව මේ මං ගෝවන්න ඕනේ නෑනේ. කෝ කියලා වුණාම ගියාවස් මයික් එක දෙන්න. ඇත්තට බං ලංකාවේ ඉන්න බං මේ මම මේක කියන්නේ මේ මට දැනෙන දේ හරියද? මම ඒතර ලයිව් හිටපු හින්දා. චරකට ස්ටෑඩඩ් ආටිස් කෙනෙක් බං මේ සෝසා එක්ක මෙච්චර වන් ගැටෙන්න තරම් මොනවද සෝසා ඔයාගේ තියෙන්නේ ඇත්තටම මේ මොකද්ද ඔයාගේ තියෙන දේ ඇයි ස්මෝකි මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් එන්නේ දා
මයික් ගලවලා ට්‍රැක්ස් වෙලාවට දාන්න නැතුනේ. මට හිතෙන්නේ ෂේ බ්‍රෝ මට හිතෙන්නේ ඩාම් ෂිට් ඩාම් ඒක නම් අවුල්. ඒක අවුල්. අවුල්. ඒ මම හිතන්නේ මේ අර අපේ ලයිව් එක මම දැන් එතන ගියපු ඉන්න එතන හිටපු මේ කට්ටිය මූව් කරගන්න වෙනවා. කරගන්න බැරි සීන් එකක් තියෙනවා. නැත්තම් දෙනවා ෂොට් එක. දෙනවා ෂොට් එක නම් දීලා ඇටත් නැහැ. මේකෙන් ගහන්න අපි. මේකෙන් ගහන්න ඕනේ ගේම. සෝසාගේ ලයිව් එකේ එදා ස්ටාර්ට් ටු එන්ඩ් තිබ්බේ නැත්තම් ඒගොල්ලන්ගේ ප්ලෑන් එකේ විදියට අර මචං මේ මට තේරිච්ච දේ අර පර්ෆෝම් කරන ටයිම් එකේ පොඩි ඩ්‍රොප් එකක් හදලා තැන් තැන් වලට කට්ටිය දාලා ඌ කියලා වඩාවන්නේ. එය නෙගටිව් පැත්තට ගෙනියන්න නැතුව. ඇයි බං උඹලා සල්ලි දීලා මම ඕක කරන්නේ? ඇයි බං ඔය ගෑනු වැඩ කරන්න උඹලා තාම අඩෝ මට දෙන උඹට ඇත්තම උඹට ඒ කාලේ මිනිස්සුන්ගෙන් හම්බෙච්ච ආදරේ තමයි මට මේ හම්බෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම. ඒකල්ලා ඔයා සෙන්ටර් ගිහිල්ලා ඒ කාලෙන් නැතිවට ඉතින් මට කරන්න දෙයක් නැහැ. මම දැන් මේ මගේ මම විසින්ම සම්පූර්ණ කරගෙන මම මේ ට්‍රැක් එක යන ගමන් ඉන්නේ. වාට ඒක කරගන්න සෙන්ටර් ගන්න උනාට මට කරන්න දෙයක් නැහැ. අඩෝ 1k 1k වාට සෙන්ටර් යන්න උනාට මට ඒක කරගන්න මට වැඩක් නැහැ. මේ මම සුවම් පාලනයක් ඇතුව මම මේ දේ කරගෙන මම මේ ගමන යනවාට තවත් අකුල් හෙලනවා නම් තෝ ගෑණි. එච්චරයි මට කියන්න තියෙන්නේ. උත්තර. ඔක නාත්තම් මම කැමති නෑ මේව කතා කරන්න මේ ලයිව් ඇවිල්ලා. හැමදාම උන් විතරයි ඉන්න ඕන. අර දේශපාලනය වගේ තමයි. නවත්තපන් බං. නවත්තපන් ඔබ දැන්ම. මට තරහක් නෑ උඹලා කරන ගෑනු වැඩේ හින්දා තමයි මම මලපයින්නේ. මගේ මහන්සිය මම සින්දුව කරගෙන යන මික්සිත් එක මැච් එකක් ගහලා 5.6 මිලියන් යන්න ඕර ගහපු එකද අවුල? තනියම. මගේ මහන්සිය මං වැඩ කරගන්න එක උඹලට තියෙන අවුල. උත්තර. ගෝතය. සිගරට් එක පත්තු කරන්නේ නැද්ද අන cool down boys. ඔය දැන් ස්ට්‍රෙස් ඉන්න මම මේක පත්තු කරනවා. කවදාවත් මම ආරි මේක ගාවෙන්නේ නැහැ. දැන් අපිට බෑනේ බං අපිට ඒ ගම්වල කොල්ලෝ ඉන්නවා. අපිට මම ලංකාවේ මොන ගමකටද බයින්නේ කියපන් මගේ යාළුවෝ ඉන්නවා හැම ගමකම. කතා කරනවා. අපි දකින්නවනේ මචං. දැන් පිළියන්දල කොල්ලෝ මට කතා කරලා කියනවා අයියා එහෙම. ඔයාට මේක අපි මේ පාරත් පිළියන්දලට බෑලානේ ගියේ. ඔව් පිළියන්දල බෑලා ගියේ. පිළියන්දලට බෑලා තමයි පෝට් සිටි බැස්සේ. මට මේ අයින් කරන්න ගමක් නෑ මේ ලංකාවේ සිටියේ මේ අයින් කරන්න ගමක් නෑ මට ඇත්තටම. එයාට අයින් කරන්න ගම නැති මට නෑ ගම අයින් කරන්න. මට මේ ඔක්කොම එකයි. අයියා මං වාගේ විසාදෙන් රැප් එකේ දාලා මං උඹේ රැප් අහනවා බං ආදරේ මොනවා වුණත්. මාත් ආදරේ. ඒ මයිකල් ජැක්සන් ෆිල්ම් එක වෙලා නේද? බලන්න යන්න. ඇයි අඬන්නේ හානා? කිව්වන්නේ බ්‍රෝ නේ අඬන් දෙන්නේ කියලා. අඬන් දෙන්නේ කියලා කිව්වනේ. කියලා ඉල්ලා ඉන්නේ. ඕවා බාස්කර්. තරම් පෞද්ගලික දේවල් ඇදලා නම් එහෙම ගන්න. අඩෝ මට බනිනවා බං පැත්තේ ඉඳන් පුක දෙනවා කියලා බලපංකෝ. පුත්ත මම මේ කමෙන්ට් එක කියවන්නේ. ඔබ උටබයි දෙපාරම වටලගපා. ඔය වහල් කියලා බැජ් එක පපුවේ ගහගත්තු මිනිස්සු ඔය. යාළුවෝ විදෙනවා ඉතින් අර නම කියලා. පැත්තේ ඉඳන් පුක දෙන්න ගන්නවා. කමෙන්ට් කියන්නේ. පුත්ත පැත්තේ නෙවෙයි ඉස්සරහා ඉන්නේ පස්සායලා බලන්න ඕනේ මේක. JID අහගෙන ඉද්දි ගන්න CID අතර වදා ගන්නකොට මම කොළඹ ගිහිල්ලා පොලිසියෙන් මාව නැවතුවා මේ පොලිසියට ඉතියා මගේ සින්දු අහන පුද්ගලයෝ
අතලොත් මම කාලයක් මම ඉස්සරෝම ඩිස් කරේ කාටවත් නෙමෙයි මට වෙච්ච අසාධාරණයකට මම පොලිසියට ඩිස් කරේ. දැන් ඒ කතන්දර ඉවරයි පොලිසියත් මට ආදරය කරන මිනිස්සු ඉන්නවා මාත් ආදරේ. ඒක වෙන කතාවක්. ඉතින් ඒ දේවල් අනිත් පැත්තට කරගිලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොලිස් ආයතන මට වංගා තියෙනවා මට දිනාවේ නෑ මම පෙන්නන්න ශ්‍රී ලංකා පොලිස් කියලා ගහපු සේට්ස් දෙයක් තියෙනවා මල් ළඟ මේ ඒ ෆෑන් කෙනෙක් මට දීපු. ඉතින් මම පට්ට ආදරේ යාළුවා ආයෙ ඩිස් කරලා ගානවා. 1400ක් ඉන්නවා සෝසා ලයිව් එකේ නෑ. ඔව්ව. අන්න ඔක තමයි දරා ගන්න ඕනේ. රෙකෝඩ් බ්‍රේකින්. අන්න ඒකට දරා ගන්න ඕනේ. ඒක අමාරුයි. මාව නෙමෙයි මාව තිබ්බා මෙතන. මටත් ඔයා කියපු එක තමයි කියන්න තියෙන්නේ. මාවත් කියලා තියෙන එකද ඔයාට තියෙන ප්‍රශ්නේ. මට හිතෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ නේ බා. අවුල්නේ. ඔව්. හිත විදිලා. එහෙම කියනකොට ඒක දරාගෙන පැත්තකට යන්න දාගන්නවා තමන්ගේ ලෙජන්ඩ්කම තියාගෙන. මං කාත් එක්කම මේ ගහමරා ගන්න මං චණ්ඩි එක්කවත් පාතාලෙවත් එහෙම නෙමෙයි බා. මම ආටිස්ට් කෙනෙක්. මගේ උපරිමයෙන් කරන මම ආටිස්ට් කෙනෙක්. එච්චරයි. LNG රපක් ඕනේ දැන්ලු. LNG ඕන කියලා මටත් හිතෙනවා. LNG එකේ ඒජන්ට් රික්වෙස්ට් කරන්න උපරිම ඔයාලා රික්වෙස්ට් එක එයා කන්ෆර්ම් කරපු ගමන් මම වැඩේට බහිනවා. ඒව වැඩක් නෑ ස්පෝක කවුරුත් වැඩක් නෑ ඔර වගේ ට්‍රැක් එකක් දාමු අම්මඩ ඩයියා කෑල්ලා අන්න බෑන්ස් අනිවාර්යෙන් ඒ වගේ වැඩක් දෙනවා ඉස්සරහට අපි තුබට ආදරේ බන් ට්‍රැප් මියුසික් තමයි ආසම අන්න ඒ රැප් කෙනෙක් උඩට ගේන්න තමයි මේ මෙච්චර වට ගන්න ඒකස් ඉන්නෝම මරා ගන්නකොට ඒ කිසි ආතල්ලක් නෑ බං දිල්ෂාන් කියනවා කියවන්න එපාලු පුත්තෝ කියවන්න තමයි ලයින් ඇවිල්ලා තියෙන පොන්නේ උඹට බලන්න බැින ඵලයන් අහුත්තක්ද මේ 17:60 ගහන්නලු. 17:60. සිල්ලුවක්වත් ගාමෝද නේ? ඔව් ඔල්ල ඉල්ලන 17:60. සාන් පුතාගෙන මොකද හිතන්නේ? සාම් පුතාගේ මියුසික් එක ගැන නම් ගොඩක් අය අනම්මනම් කිව්වට ඌවලා ආවංකම කොල්ලෙක් අඩෝ ලිරිකලිත් අතින් ලිරිකලිත් අතින් මම ගොඩක් අය අනම්මනම් කිව්වට ඌ ඇවිල්ලා මචං ඔය ඉන්න තැන ගැන මට පට්ට සතුටුයි බා. ඌ අදාළ තැන ඉන්නවා කියන එකේ වටිනාකම මට තේරෙනවා බා. ඌ එතන ඉන්න ඕන පුද්ගලයෙක් බා. මම වගේ කෙනෙක් ඒක කියන්නේ කෙලින්ම එයා එතන ඉන්න ඕන කියලා මම දැනෙන ඉන්න. එයා එතන ඉන්න ඕන. පාට මාරු කරමුද බා? පොඩි ඒක සද්දේ. පාට කියපා. වාලු නෙවෙයි පාට මාරු කරමු. පාට මාරු කරමු. කියපා පාට. දාන්න බලලා. රතු පුරේ. රතු නෑ. ඔච්චර රිස්පෙක්ට් එකක් තියේ නම් ඇයි ආටිස්ට් කෙනෙක් විදියට ගැම්මල ඩිස් එකක් දාන්න නැත්තේ? ඩිස් කරේ ගෑන් එකට බ්‍රෝ. ඉන්නේ ඩිස් කරේ ගෑන් එකටනේ. ආයේ ගෑන් එක කිසිම ඩිස් එනකන් තමයි මාත් තින්නේ. එන්න පුළුවන් තරම් ඒජේට රික්වෙස්ට් කරන්න, ඒජේට කියන්න, ඒජේකින් ඉල්ලන්න. එයා බහපු ගමන් වැඩේට අපෝ ඔය කුණු කොට අපි කර ගන්න. සෝසා අයියා මම කිසිම බෑක් එකක් තිබ්බේ නෑ ඩිස් සීන් එකට මට කර කියා ගන්න දෙයක් නැති හින්දා මට පාඩම් නෑ මට වර්ස් එකවත් මතක නෑ මම ඒ වර්ස් එකේ ඉවරයි ෆ්‍රී ස්ටයිල් ගහලා දැම්මා මේ හිතුවේ නෑ වැඩි ලොකු දෙයක් හිතුවේ නෑ ඒක මගේ ලොකු වෙච්ච අසාධාරණයක් මම ඒකට සමාව ඉල්ලනවා බලන්නේ හරි අපි තව පාරක් බලමු මොනවා හරි දෙයක් වුණොත් ඒක එකකින් ඔයාලා පුළුවන් තරම් රික්වෙස්ට් කරන්න ආයෙකට හරියන්න මම අප්කමින් ආටිස්ට් කෙනෙක් එක්ක වාමෝස් කියලා ට්‍රැක් එකක් ගැව්වා
ඒක මං දුන්න සමහර පොයින්ට් ටික. මට නමක් කියනවා බං මේ ගෑවිලා කවුද? මොකද වෙන්නේ? සෝසා බහලා ඉන්නේ. අමුතු ජාන බලන්නේ නැ අනුගේ පාන කියන්නම බදංග බනම හදන්නේ පදමේ වෙලාව හොඳ කාරවන්න මේ වගේ ලෙඩ මාරේ කොම්ම දක්කපන් හිට ඕනේ තරම් වස විස ඇත කෙලින් කටින් නැත මගේ එක මගේ ළඟ අද හිට විකෘති ජාන වයන්නේ නැ අනුගේ අදමන් ඉන්නේම හදම ළඟම හිට දුවන්නේ නැ වෙනතෙන් වල මම භාවනා කළ මම තපස නොවම යකගේ හැම කරපන් දෙවිල කඩන්නේ මම බෙල්ල කිය උඹේ කෙල්ලම වාගයේ එක අංකවලි මුල හෙට නැමේ අද කරන දෙවන පාඩුවේ කරන සීමාවල් තනන්න බෑ මේ කරන දෙවන පාඩුවේ කරන සීමාවල් තනන්න බෑ මව මරන්න මරුණු මිනිස්සු වගේම හිතින්න කාරවක් බෑ මේ කඩන්න ඕනම තැනක උඩින්ම හිතින්න මේ අමුතු ජාන 10 නෙමෙයි ඒජේ නැත්තම් මොකොත් බැරි දහනවා. ඒක යා බෑ කිව්වොත් මං තීරණය කරන්න. මේකේ සීන් එක තියෙන්නේ බ්‍රෝ LMG කියන එකට තමයි නේම් කෝල් කරලා තියෙන්නේ. දැන් අරයා බෑක් කරනවා කියලා දැනගෙන මගේ නම ස්ටේජ් එක නේලා කෝල් කරාට මේ LMG එකට තමයි පාර වැදුනේ. LMG ලගේ මේ ඩිස් ප්‍රොජෙක්ට් එක කොල්ලෝ දන්නේ නැහැ ඒකයි සීන් එක. ප්‍රොජෙක්ට් එක කතන්දරේ මට කියන්න නෑ ඒජේ එන්න ඕනේ. ඔයාලා ඒජේට තමයි රික්වෙස්ට් කරන්න ඕනේ බොයිස්. බොයිස් and girls. ඒක කාකාපු සීන් එකක් තියෙන්නේ මම කෝල් කරලා අපේ කම වගේ උනා වන්දනකාරේ වගේ උන්ගේ සැලකිලි බෝඩරේ ආරේ කාම්බර පාටියේ සැලකිල්ල පසිය ආසපය ජනිය මගේ පැත්තේ හිටියා වාට්ටු ගානම මගේ නම පැහුණා ඒජේගේ පාරමුතු තවත් ඇති හැදුණා වරෙන් වරෙන් ගාපම් මේ ලෝක කියන විදිහටනේ අපේ බෙදන් කෑම නෑම කෙවල් කඩේ තම කොල්ලෝ හිටියේ නැහාම වචනේකින් අඩු බඩු කළේ නැබතාම පාඩු නැකුඩුව අස්සේ මගේ කට සද්දේ පිළිගත රපගාල පැහැදිලි තත්ත්ව දුකක් දැන එක දුක හදවත අස්සේ මම බැස්ස මගේ උණුකුඩුව අස්සේ ඒ එක දෙවියනි තරුණ හදවතින් ඇයුම් නලිනකලේ මිනිස්සුනේ පොදු දරදින දෙයක් කලේ සියවස කිය පුතා එන්න අම්මා පින කරේ සුදු පාට කිත ඇඳන් අච්චු ඒ කාලේ සත්තු වැරදි තම කලේ ගබෙද්දි දනුණු පසුතැවිලි ගෙවුණු පිටිවල ඇඳුණු රූප කිය සමවෙන්න හදවතින් තවුණු කාකි කිටෙන් නිලලා තුමානයේ නැවිති නමට මහත්මා උන්දෙස්ක සුනකයින් අපි පැරදි අපි ඒවා පිළිගන්නේ හිරගුණු හදවතින් නවිලංගදිම එළියේ තව එකෙකුට නදුදින දිවනේ නැහැදින ගැන්නේ හිත හදන හිතියේ මේ අඳවුණු හිතියගේ මිනිසුම තැලුනේ වටවුණු තාපේ ගිනි බස්නේ අපි කළ පාපේ අපි පිච්චේ අනිවුණු පාරකි මග අවසානයේ කවුරු වුණා පොළවට පස්සෙන දහමකි මරණකි පස්සේ දඬුවමලු උරුමේ දේවදි ජීවිතේ ඇයි මෙහෙම කුරුවේ මේක තමයි මගේ අවසාන ප්‍රශ්නේ Samukana mama karane bilu turana samukana mama karane bilu samukana mama karane bilu turana samukana mama karane bilu turana samukana mama karane yeah you're gonna direct your car yeah අඩෝ දිනිදු දාලා තියෙනවා උඹලා දවසක මේක හොල්ලනවා කියලා. thank you bro දිනිදු අයිබෝවන් වේ වසුබ දවස මරණ මතක හා යන අලුත් ගමන දහඩිය මහන්සිය ගොඩ නැගේ භවන කුරුදුවේ දකින්නට තව කේගේ සතුට හැමදෙම උනේ හොඳට හිතන්න වැටෙන්නේ අඩිය පසට තියන්න මවයි පියයි ඇති ඇහැන්නේ රකින්න දුකයි සැපයි දෙක එකසේ විඳින්න හැම දවසම පාඩම හැකි
කීයව රැකියව මහන්සිය වාරුවා ගොළු තියෙන කොටට යන්න වේ අමාරුවා තාත්තයි උනේ මුල ඉඳන් ගොඩ යන පාරුවා තාත්තයි උනේ මුල ඉඳන් ගොඩ යන පාරුවා අඩෝ trap for life page එකේ WhatsApp සෝසා කියලා දාලා තියෙනවා කෙලින්ද trap for life page එකේ trap for life WhatsApp සෝසා මාදරේ ඔය වාලු නෙමෙයි මම දැකලා තියෙනවා උඹටත් බයිනවා එටත් බයිනවා ඒකත් කතා කරනවා ඒ හොඳ වැඩක් කරනවා ඒ ආර්ට් එකත් ඒ පේජ් එකේ දානවා මේ හොඳ ආර්ට් එක කරනවා ඒ එකක් දානවා අඩෝ ඔව් ඕක කතා කරන්නේ ඔය පේජ් කරන කට්ටියගේ මචං ඉන්ඩිපෙන්ඩන්ට් පේජ් කරන කට්ටිය මාර සොලිඩ් ටිකක් ඉන්නවා එහෙම ඉතින් ගූ වහල්ලු ටිකක් ඉන්නවා වෙනවා ඒ කියන්නේ අඩේ යන වෙන සෙට් එකක් ඉන්නවා ඒ හදාගත්තෝ ඔයලා වෙන්න ඇති නේ මම කියන්නේ තියෙනවාද? ඔය ගොඩේ උපන් කුණු මල ඔය කුණු ගොඩේ ඉන්න පණු ඉන්නවනේ ඒ පේජ් නැතුව හරියාකාර ලංකාවේ පේජ් කරන සෙට් එකක් ඉන්නවා එකෙන්ම රෙස්පෙක්ට් උඹලා තමයි මේ කල්චර් උස්සන උඹලා පැත්තක් ගන්න මම දන්නවා ඒක අවංකව දන්න ඉන්න කියන්නේ අපි හොඳ වැඩක් කරත් ඒ පැත්තෙන් කොයි පැත්තෙන් හොඳ වැඩක් කරත් උන් දාලා ඒක ගහලා දානවා හොඳයි නම් විතරයි ඒ වැඩේ අනිත් සල්ලි දුන්නොත් තමයි ඒක සල්ලි ඒව මේව අපි දන්නේ නැහැ මොනවද දෙන්නේ කියලා සල්ලි වෙන්න තියෙනවා සල්ලි හරි මොනවද දෙන්නේ උඹ රැප් නම් සුපිරි අඩෝ උඹ කොල්ලොන්ට දෙන ආතල් එක වෙනයි ස්මෝකියෝ දෙන එක වෙනයි අයියෝයි උඹලා අරගන්නේ වාසි හුත්තෝ සුපිරි සුපිරි යා අපි අරගත්තු මුන් කියන විදිහට ස්මෝකියෝට විතරයි රැප් කරන්න පුළුවන් ඔව් රුසිරු බ්‍රෝ මේකේ රැප් හදලා තියෙන ස්මෝකියෝ එනේ රැප් කියන එක කලින් තිබිලා නැහැ යකෝ තොපිලට තියෙන හනමිටි අදහස් උත්තෝ යකෝ ස්මෝකියෝ රැප් කරේ නැහැ කියලා රැප් මේ ලංකාවට එන්නේ නැතුව තියෙන්නේ නැහැ ස්මෝකියෝ කරා කියලා මේකට ආවෙත් නැහැ මේක කවදා හරි දවසක මේකට අනිවාර්යෙන් රැප් කියන එක එනවා ඒක මුල ගත්තා කියලා ඒකේ ඔටුනු තියාගන්න බෑනේ මම දැක්ක මචං අර මේ පේජ් එක ලස්සනට ඔය දාලා දිනවා ඔය ගැම්ම දිගටම තියෙන්න ඕන බ්‍රෝ මෙහෙමයි ඉතින් මම සලොන් එකේ දැක්කේ මොකද ආනවා වැඩි යනවා හොඳට කියලා වැඩේ යනවා මේ මම නම් වැඩ කරන ගමන් මමත් වීක් එකට එක ආවට්ටක් දානවා අර වේගන්ට් එකත් කියම තව ස්පේස් එකකුත් තියෙනවා නේ ස්පේස් එකක් තියෙනවා කොල්ලෙක්ට පුළුවන් කැන්ඩි ආවට ඉන්න කොල්ලෙක්ට ඕනනම් මට මැසේජ් එකක් දාලා කන්ටැක්ට් කරගන්න පුළුවන් තව වේකන්සියක් තියෙනවා මට මැසේජ් එකක් මොකක් හරි දාපල්ලා මම උඹලට උපරිම සාධාරණය කරනවා මට වැඩවල කමිෂන් බේස් එකක් යන්නේ කමිෂන් බේස් එකක් යන්නේ ඔව් එම් සීන් එක තමයි යන්නේ ඒක අපි කතා කරලා කරගමු මම ටෙක්ස්ට් එකක් දාන්නවා ඒ ඇඩ්‍රසින් පැත්තේ වැඩෝ ඉන්නවා ඒකත් සුපිරි ආර්ට් එක ඒක තාවඩියට කාටවත් කරන්න බෑ වැඩ දෙන්න නොනවත්තා එකෙන්ම කිව්වත් අපි දිනුම් කණුව දක්වා ඒකම අපේ මේක තරංග එහෙම තියෙන එක තාතල්ලක් තියෙනවා දැන් මරවත් මේ කමෙන්ට් එකත් මම දිගටම දැක්ක ඉස්සල්ලාම සෝසා නෙමෙයිද ස්ටේජ් එකේ ඩිස් කළේ කියලා නෑ ඉතින් ඒක මේ අපිට ඕගනයිසින් ටීම් එක දුන්න පිළිවෙලටනේ අපි ගිහිල්ලා පර්ෆෝම් කරේනේ මම නේම් කෝල් කරේ නෑ කිසිම වෙලාවක ස්ටේජ් එකේ අන්න නේම් කෝල් කරා නම් එන්නෙත් නෑ කියලා මම දන්නවා මට කතා කරද්දි තව විනාඩි 3ක් මම හිතනවා මලියා ගැන මොකද කියන්නේ සෝසා මලිය කියන්නේ මම එකම රෙස්පෙක්ට් කරන ආටිස්ට් කෙනෙක් ඒ ප්ලේස් එක කාටවත් ගන්නවත් බෑ අන්න ඒ වගේ වැලියු එකක් හදාගත්තා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ ලක්ෂාන් දාලා දෙන හොත්තෝ everything is temporary හැමදේම සෝ හැමෝම සතුටින් පීස් එකේ ඉන්න ඕනේ ඔව් සාමය තමයි වැදගත් ඉතින් ඒ වුණාට ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ උනුත් ඉන්නවනේ දර්ශන සනීගේ ඩිස් එක හරියටම හරිනේ දන්නේ නැහැ බ්‍රෝ ඩිස් සම්බන්ධයෙන් මම දන්නේ අර මට දැන් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ බ්‍රෝ අර වහල් භාවයයි මේ ආර්ට් එක ඇතුලේ තමන් විතරක් ඉන්න ඕනේ කියන එක හිතාගෙන ඉන්න එක සම්බන්ධයෙන් තමයි මට කතා කරන්න ඕනේ. ඒකයි මේ අර මම මේම කෝල් කරද්දි මම ඇංගිලා හිටියා වගේ සීන් එකක් ගියා. ඒකයි තමයි. මම එතෙන්දි ගිහිල්ලත් මට ඒ ඕගනයිසින් ටීම් එකේ කිසිම සපෝට් එකක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් මේම කෝල් කරලා එතෙන්දි ගිහපුවා මයික් එක දෙන්න දැනගන්න බෑනේ.
මේක ඒක නම් බං එහෙමයි මේ ඉන්ඩස්ට්‍රී එපා එකේ කිව්වනේ. කල්චර් එකේ විදියට සාමාන්‍යයෙන් ගියපුවාම කොහමත් ආ මයික් එක ඉල්ලලා ඒ වෙලාවේ perform එකක් ඉල්ලනවා ඒගොල්ලන් ඒ වපසරිය හදලා ආ මයික් එක දීලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න ඒගොල්ලන් ටැලන්ට් වෙන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රී එකේ මේ වගේ දේවල් කරනවා නම් එක්ක නේම් කෝල් කරන්නේ නැතුව ඉන්න කියන්න ඕනේ යාර. මම ඒකල මේ එළියෙන් ගිහිල්ලා ස්ටේජ් එක ඉස්සරහට යනකොට අර ආයෙ බෑක් ස්ටේජ් එක පස්සේ. ඒකට මම දාලා වන්ද කළා එන්න බැරි පැත්තෙන් ගිහිල්ලා යන්න කෑ ගන්නවා. බ්‍රෝ සෝසා ගෙලින්ම යන්න පුළුවන් පැත්තෙන් ගිහිල්ලා යන්න බැරි හින්දා තමයි එළියමුත් ඇවිල්ලා ටෝක් කරේ. වීඩියෝ ඇති. හොයාගෙන ගිහින් බලන්න. ඔය ෂෝ එකට ආපු කොල්ල දැක්කා. ආපුවුන් දැක්කා. ආපුවුන් නෙමෙයි ඔක් කියන්නේ. ආපුන් සීන් එක දැක්කා. ආපුවුන් කොල්ල මාත් එක්කනේ මම ඔක්කොම හිටියේ. මම දැක්කා. සෝසා විතරයි. ඔව් මොකටද ඔච්චර මේ ඔච්චර කතන්දරයක් තියෙනවා නම් මාව මොකටද කරේද තියාගත්තේ එකේ කොල්ලෙක් කියලා රැන්ඩම් එකේ ඈ මට ආදරේ නැත්තා උන්ගේ ආදරේ නැති කරන්න බෑ බං උඹලා මොකක් හරි යටි කූට්ටු මැච් ගහපල්ලා තමයි ගහපල්ලා ඕවා උඹලා තමයි කරගන්නේ එන අනුන්ට ගහන්නේ උඹලා තමයි කරගන්නේ අපි කාටවත් ආපහු එහෙම දේවල් ප්ලෑන් කරලා කරන්නේ නැහැ උඹලා තමයි කරගන්නේ උඹ බලපන් මොකද මේ කර්මය රියල් ඉස් කර්මය ඉස් රියල් බ්‍රෝ අච්චු ට්‍රැක් එක ෂෝ එකේ රිලීස් කරන එක කාගේ අයිඩියා එකක්ද? ඒක ගෙලිම සෝසාගේ අයිඩියා එකක් සහ ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා ආටිස්ට් කෙනෙක් කරපු පළවෙනි වැඩේ ඈ. ඒකෙන්ම මම රෙස්පෙක්ට් ඈ. ඒ බෑක් එන්ඩ් එකේ ඉන්න මම රෙස්පෙක්ට් ඒ කරපු වැඩේට. ඒක ඇවිල්ලා මේ රැප් ආටිස්ට් කෙනෙක් කරපු වැඩක් නෙමෙයි. ඕල් රවුන්ඩ් අයිලන්ඩ් එකෙන්ම ආටිස්ට් කෙනෙක් කරපු ෆස්ට් ටයිම් YouTube ප්‍රීමියර් එක. එහෙම එකක් මම දැකලා නැහැ මේ මම දැකලා නැහැ. කවුරු හරි දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ගැටලුවක් නැහැ. මේක මේ මම ඇඩ් එකක් දැම්මා මේකට. උඹට අපි ඉන්නෝ සෝසා. දන්නවා බ්‍රෝ මට ගොඩාක් යුන්නේ මාත් එක්ක. නැත්නම් ඉතින් ඔච්චර ඔය කියන තරම් ඔච්චර මේ කේස් එකක් කරනවා මට උතෙන් යන්න බැරි නෑ ඔක්කොම ගහනවා නල්ලේ. එහෙම යටින් එකක් හදවලා තිබ්බේ. උඹට කොල්ලෝ ආදරේ දිගටම සින්දු දාපන්. අනිවාර්යයෙන්. මම ඒ ආදානයට උපරිම සාධාරණය කරනවා. ආදරයට උපරිම සාධාරණය කරනවා. ගොඩේ කැරියෙක් බං උඹ. ටවුමේ කැරියෙ ඉතින් ගොඩේ කැරියෙට බොකෝ වෙනවා කියන එක එතකොට අවුල් පොඩ්ඩක්. ටවුමේ කැරියෙක් එතකොට ගොඩේ කැරියෙට බොකෝ වෙනවා කියලාද ඔයාලා කියන්නේ මෙතන? කේස් බ්‍රෝ. ආයෙත් අපිට ගාවනේ. වාලෙක් ඩිටෙක්ටඩ්. ඔය ඒ කමෙන්ට් වල කට්ටිය හරි වාලෙක් කියලා දාගෙන. බ්‍රෝ ගෑන් එකට සෙට් වෙන්න පුළුවන්ද? මේ රික්වෙස්ට් එක මැසේජ් එක සෑහෙන්න එනවා සෝසා. ඒ කියන්නේ මම මැසේජ් බලනකොට මට සෑහෙන්න ක්ලික් වෙනවා ගෑන් එකට සෙට් වෙන්න පුළුවන්ද කියලා. මේකට මොකක් හරි ඕපන් පෝටල් එකක් දාන්න. ඔයා හිතලා මොකක් හරි ඒක දුන්නා නම් හොඳයි. අපේ ගෑන් එකට නැතත් මේ අපේ රෙකෝඩ් ලේබල් එක කරනවා. වැඩ නම් කරනවා කොල්ලොන්ගේ මේ අපේ බෝඩරේ ඉන්න කොල්ලෝ ගොඩාක් කරලා එතනින් තාම වැඩ කරගන්නේ YDM රෙකෝඩ් ලේබල් එකෙන්. ඉතින් ඉස්සරහට තව පිටපලාත්තරුත් එනවා නම් ඉතින් අපි වැඩ නම් ගෙලිමුට අවස්ථාව දෙනවා සත පහක්වත් එපා බං. අඩෝ ඔන්න ඕපන් පෝටල් එකක් තියෙනවා බොයිස්ලා එන්න සත පහක්වත් නැතුව වැඩ කරන්න ඔයගොල්ලන් ආසාවක් තියෙනවා නම් සෝසාට මැසේජ් එකක් දාන්න සෝසා ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් කරගයි ඔයගොල්ලන්ගේ ටැලන්ට් එකට ෂෙයා කරන්න සෝසාගෙන් ආපම් මාවනල්ල දන්නවද කියලා සචින්ත රක්ෂාන් අහන්නේ ඔය නරි පාලන මෙතෙන් යනවත් අපිට පැතිය මතක වෙන්නේ නැහැ සෝසාම්බ සුපිරි එකෙන්ම හැබැයි උඹට ඉන්නේ රැල්ලට පුක දෙන අද ඊයේ රැප් පහන ගත්ත ගෝත පැටව ඒක වෙන්න බෑ බා මේ එහෙනම් ආවත් පාත් කරන්න අද යන්න ගත්තා හෙට යන්න ගත්තා කියලා එහෙම රැප් පානේ උන්ද මොකුත් කියන්න බෑ අර වහල්කම් කරන්නේ නැත්තම් ඌ නියමයි බං උට ඒ කියන්නේ උට ભેදයක් නැත්තම් මගේ ආර්ට් එක හොඳ එකක් ඌ වළඳ ගන්නවා නම් තව කෙනෙක් දාන එක ඌ ඒකත් වළඳ ගන්නවා නම් උට රස ආර්ට් තෝරගෙන ඌ ආටිස්ට් කෙනෙක්ට දෙන්න නැත්තම් අරයා විතරයි යාගේ විතරයි හොඳ කරු කොච්චර හොඳට තමයි ඒක හොඳ නැහැ. ඒ වගේ උන් තමයි සෙට් නැත්තේ. මේක කාපි කියලා තමයි කියන්නේ.
මලිය කියන්නේ ඉරාජ්ට බ්‍රෝ දොලාච් කියලා අපේ එකෙක් ඉන්නවා රැප් කරන පොඩි අවස්ථාවක් දෙන්න වෙයි දානවා. ඔව් බලමු ඉතින් අර කිව්වා වගේ මේ ඩීටේල්ස් ටිකයි යාගේ ටැලන්ට් ටිකයි ලින්ක් ටික දාන්න. උමේෂ් මදුෂාන් මොනවද උමේෂ් මදුෂාන් වහලෙක් ඩිටෙක්ටඩ් බොයිස් දාන්න වහලෙක් කියලා කමෙන්ට් එක. සෝසම්බ ට්‍රැප් මියුසික් දිගටම කරාන් අපි අහනවා මට සිරාවටම තකි තකි රුම්බාගේ රැප් සෙට් නෑ ඔයි. ඒ කවුද දාලා දෙන්නේ ගෑෂාන්? අකිතගේ රුම්බා. අන්න එතන තමයි කෙලවගෙන දැන් මේ අපිට කෙලවන්න. සල්ලි දුන්නොත් නෑ පුකක් ලේවා කාලා. ඒජේට චාටර් කරන්න බෑ. ඒජේ චාටර් කරේ නෑ බ්‍රෝ කවුරුත්. ඒජේට මම වචනයක් කිව්වේ නෑ බ්‍රෝ. ඒජේට කියන්නේ ඕගොල්ලන්ට ඒජේට රික්වෙස්ට් කරන්න කියලා සෝස කියන්නේ. රික්වෙස්ට් කරනවා. ඒජේ මොකක් හරි පර්සනල් කේස් එකක් ඉඳලා මොකක් හරි බිසි තත්ත්වයක් ඉඳලා හරි මොකක් හරි දෙයක් ඇත්තේ යාර මාත් එක්ක කම්බයින් වෙලා වැඩක් කරගන්න ඒ කියන්නේ ඔයාලා රික්වෙස්ට් කරන්නේ. ඔයාලගේ රික්වෙස්ට් එකේ ප්‍රෙසර් එකෙන් තමයි එයා එළියට එන්නේ. ආම කුඩු ගහනවා දානවා. සෑඩ් ඩේව් මේ මොකද්ද මොනක්වත් නැහැ. කුඩු ගහන්නේ ඉන්නේ. ඔයා කුඩු ගහනවද? පහලෙක් ඩිරෙක්ටඩ් වොයිස්. Cheers. හරි මේන් ප්‍රශ්නේ ඉවරද? මට පොඩි වැඩ වගේක් තියෙනවා. අපි වහල් කමෙන්ට් නම් කියවන්නේ සාමාන්‍යයෙන්. ට්‍රැපින් කිං ට්‍රැප් මියුසික් දැන් ඇත්තටම ලංකාවේ ට්‍රැප් මියුසික් කියන ගමන් ඇවිල්ලා තියෙන්නේ ට්‍රැප් වල ළමක රේන්ජ් කරන කොල්ලොත් ඉන්නවා. කඩු ගන්නවා රැප ඕනෙලු. රේන්ජ් කරන කොල්ලොත් ඉන්නවා, ට්‍රැප් කරන කොල්ලොත් ඉන්නවා. ඉතින් නිව් ස්කූල් එක එනකොට ඒකට ඉඩ දෙන්න දැනගන්න ඕන. එහෙම නැත්නම් අර ෆියුචර් වගේ ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා වගේ මම දැක්ක ලංකාවෙත් මහාරාෂ්ට්‍රීය පදනමත් මේ නිව් ස්කූල් වල කරබ මේ ජෙනරේට් වෙලා අර ෆියුචර්ලා එහෙම වගේ අර ඒ මිනිස්සුන් කිසිම වෙලාවක මේ ඉන්ඩස්ට්‍රි අයින් කරන්න බෑ බ්‍රෝ. ඒ කියන්නේ අර ජෙනරේටර් නිව් මියුසික් එකට ඒ මිනිස්සු හැඩ ගහනවා. එතකොට නිව් මියුසික් එකට ඒ මිනිස්සු හැඩ ගහුණාම ඒ අමුතෙන් එන ආර්ට් එකට මිනිස්සු අරද ගන්න දෙයක් මොකක් කියන්න බෑනේ. අලුත් ආර්ට් එක දැන් මම රස්වල බලන්නේ මොකද හෙවි වෙයිට් එකම ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ නිව් ජොනරේටර් ඔල් ස්කූල් නෙමෙයි. ඉතින් ඒක මාරු බේ සුපිරි. ඉතින් ඒ වගේ කරන්න ඕන දේවල් ලංකාවේ ෆියුචර්ලා එහෙම වගේ තමයි ඒක ඉතින් ඔල් ස්කූල් එකේ ඉඳලා අලුතින් එනවට හැටගෙන. ඒක තමයි ආටිස්ට් කෙනෙක් කියන ලොකුම ක්වොලිටි. බිෂා පෙරන්ද අඩෝ සෝස අඹ වැඩ්ඩෙක් බම් මුන් කිව්වාට අඹ වැඩ්ඩෙක් ඔය කියවන උන් බර කලේ ඉඳන් රැප් ආනවා නම් පක්කුන්ට තේරෙන්නේ නැද්ද බං උඹේ ටැලන්ට් එක? කෙම්ම සෝසගේ රැක් මරු අනික් අයගේ ඒවත් අහනවා සෝසගේ චරිතයක් එච්චරයි. thank you ආදරේ. කුඩු නම් ගාන්නේ නැහැ සීතල චුට්ටක් තමයි ගැව්වොත් නේද? මොනවද සීතල කියන්නේ බ්‍රෝ? සීතල කියන්නේ මොනවද? මෙන් අහන්නේ ඉතින් මම මේ කියවනවා විතරනේ මේක. මම දන්නේ නැහැ බ්‍රෝ ඉතින් අත්තම ගොත් මම දන්නේ නැහැ ඩ්‍රග්ස් කියන්නේ. අපි ජොයින්ට් එකක් ගාමයි. අයින් දැන් මේ ඇඩි වෙලා. මම දරලා නැහැ මේ. ඔය ගහන මිනිස්සු නම් මේ විදිහට ඇසිරෙනවා. මගේ ඉතින් මොකක් හරි සෙට් වෙන දිගා තිබ්බොත් ඔබ තමයි ඉතින් දාන්න පුළුවන් ලොකම බාල්දිය. එහෙම එකෙක්ට පැවැත්මකුත් නැහැ කොහොමද මේ?
ආයෙ ලයිව් වෙද්දී අර පිටිපස්සේ කියවන එක එක්කන් එන්න බලමු. මාව එක්කන් එන්න බලමු. මම ආයෙ එන්නේ නැහැ. කමෙන්ට් ගන්න උඹ දැනගන්න. මං එන්නේ නැහැ බං ආයෙ මුන් බනිනවා. අවුරනම් එකෙන්ම හයිප්. අනේ ඒ වගේ මියුසික් තමයි ඉස්සරහට. වැදගත් වෙන්නේ පාටිස් වල. උමේෂ් මදුෂාන් වහලෙක් ඩිටෙක්ටඩ්. වහලෙක් ඩිටෙක්ටඩ්. සෑහෙන්න නගලා බැරි වෙදලා බලපන් මුත්ත මේ කමෙන්ට් කියනවා. බලයන් මුත්ත යන්න. නම කියලා නේ. බලයන් මුත්ත යන්න. නම කිව්වා. ඩිස්සල්ට මාන්සින්න බා අපිට ඇල්බම් එක දෙන්න ඉක්මනට ජය වේවා සෙනුර. අනේ ඒවා බ්‍රෝ මාත් කියන්නේ. මාත් කිව්වා උඹට. ඩිස්සල්ට මාන්සිනට වඩා තමන් ඉඳන් බලපන් මොකද ඩිස් එකක් ගැන ඉතින් ඉතින් මම මේ ළඟදී වන්න කිසිම ආට් එකක් කරනවද නෑ නේද මම ආට් එකක් අස්සේ වචනයක් දාන්න උඹලගේ ආසාවත් ඉෂ්ට වෙන්නත් එක්ක කොහොමද ඉස්සෙල්ලා ඉඳන්ම තිබ්බා වචන දෙකද තුන මේ ඔයාලට ඒවා තේරුණාද තොප්පි වශයෙන් දාගන්න මිනිස්සු දාගෙන තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇතිලා තියෙන්නේ ස්මෝකි ඇව්වලු කවුද සෝසා කියලා. ඔය කාර්ය ඉවරන්න වෙලින් මං එතන. පෙන්නන්න ආවා. බලන්න ආවේ නෑ. මම වීඩියෝ එක දැක්කම වීඩියෝස් තියෙන ඕන තරම් හොයාගෙන බලන්න ඔය පේජ් වලින් ඒවා ධම්මලා මේ ඔය ආහන මිනිස්සුන්ට පෙන්නන්න ආද්දි මම පස්සා හිටියේ මං එතන ගියාට පස්සේ බවුන්සර්ස් අරින් ධම්මලා එන්න දෙන්න එපා කියලා මට එහෙම එන්න කතා එන්න දෙන්න එපා කියලා මයික් එකක් දෙන්න ඒකලා මම දැක්ක මේ ස්මෝකටත් කියනවා සෝස ඇවිත් ඉන්න එක කවුරුහරි කන හපනවා. කන කනවා. ඔව් කන හපනවා මේ. ළඟ ඉඳන් කන බැල්ලිය කනවා මේ සෝස ඇවිත් ඉන්න එක ඒක ළඟට ගිහලා කියනවා එල්ලෙන්දි එන්න පරක්කුඩා දෙන්නවනම් එන්නත් තිබ්බලු. අර අකෝ හුත්තම පස්ස ඇයිඩි එක කියද්දි. අයියෝ ඔයාගේ හොඳ ටැලන්ට් එකක් තියෙනවා ඒත් එකට ඉඳලා අරපු එක සෙට් නෑනේ. එකට ඉඳලා හරිය කියලා ඉතින් ඔයා කියන්නේ කොහොමද මල්ලි මේ පොඩි කෑල්ලක් දැකලා කතා කරන චූටි මල්ලි කෙනෙක් ඩිටෙක්ටර් ඉරේ ඉදිරි පිට සහ පසුපස කලන්දර ගොඩක් මේකට තිබිය හැක කියලා ඔබට තේරෙන්නේ නැද්ද නැත්නම් මිනිස්සෙක් එකපාරට මේ මිනිස්සු දෙන්නෙක් රණ්ඩු වෙන්නේ නැහැ පොඩි උමුයි පොඩි මල්ලි අපිට කිව දාගත නොහැකිකම තමයි ලොකුම ප්‍රශ්නේ පොඩි මල්ලි අපිට කිව හැකි දේවල් තියෙනවා නොහැකි දේවල් තියෙනවා ඔයාලට ලොකු වෙද්දි තේරෙයි ඕනම මනුස්ස ස්වභාවයකට තමන්ට ලැබෙන ආදරය වගේ එකක් තව එකෙකුට ලැබෙද්දී ඉරිසියාවක් ඇති වෙනවා අර ගෑනුන්ට ඉන්නේ සාමාන්‍ය අපි කුහකකම කුහකකම අපි එක කෑල්ලක් ලව් කරද්දී තව කෑල්ලක් අපිට ඒ වගේම ලව් කරනකොට එනකොට ගෑලි දෙක අතර අරචරුවක් ඇති වෙන්නේ මේක සීනක් තමයි කුහකකම වගේ තමයි එදා ඕරා එකේ ප්‍රී වර්ස් එක ගහද්දි ක්‍රවුඩ් එකේ රියැක්ෂන් එක මරුවෝ උපරිම සපක් දුන්නා කොල්ලොන්ට ඒක තමයි ඔය කියන තරම් මේ ඔය යටින් පෙන්නපු තරම් මට ඒ හේට් එකක් තියෙනවනේ ඉතින් මට එහෙම එකක් නෑ තියෙන්න විදියක් නෑ නේද මාරු ට්‍රක් එකට මොකද වෙන්නේ හා මාරු රැක් එක ඉතින් තියාගෙන ඉන්නවා ඉතින් දානවා ටීන් ගාලා මේ තව කමෙන්ට් එකක් තියෙනවා මම මේක සැරින් සැරේ දැක්කා කියන්නේ මම ඒ වගේ රේන්ජ් එකේ ඒවා පොඩ්ඩක් 3-4ක් කිව්වොත් කියන්නේ ලිල් රෝම එක්ක වැඩක් නැද්ද ප්‍රභා එක්ක සෙට් වෙන්න බැයිද ප්‍රභාවට අම්මුණා හැමෝම අහනවා මේ ලිල් රෝම එක්ක වැඩක් දාන්න උළු ප්‍රභා එක්ක සෙන්න එහෙම සීනක් තියෙනවා නෑ මම උඹලා හිතන් ඇති මම මේ ඔක්කොමත් එක්ක අරගෙන මට මේ පිස්සු ගෙනිනවා එහෙම මම ආටිස්ට් අතේ කිසිම ප්‍රශ්නයක් ප්‍රභාගෙන් ආවම මම ප්‍රභාත් එක්ක හම්බෙලා මම කොච්චර හොඳින් කතා බහ කරාද කියලා මොකද මේ ප්‍රභා ඉතින් ඔයාලා කියනනේ ස්මෝගත් එක්ක මට ප්‍රශ්න නෑ ප්‍රභාත් එක්කත් මට ඉන්න අමාරු වෙන්නේ තියෙනවා මට එහෙම ආටිස්ට් එක්ක ඉන්න ප්‍රශ්නයක් වම් මට මේ මිනිස්සු තරේ ඉන්න ප්‍රශ්නයක්වත් එහෙම එකක් නෑ මම හොඳට පොළවේ පාය ගන්න ඉන්නේ කොච්චර උඩට ගියත් කකුල් දෙක බිම තියන් ඉන්නේ එකක් මම හරිද එන්න මට කිසිම කෙනෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ මන්ට 31 වගේ සිරලා රට් පන්න ගන්න එහෙම කේස් මගේ නෑ හලෝ නදුනා සිරා බොක්කේ උදාහරණ සෙපිරික වෙන්න ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් මට ප්‍රභාත් කිව්වා මේ වැඩක් කරමු කියලා බිසි නැති ඒ කියන්නේ ප්‍රභාත් පොඩ්ඩක් බිසි ඇති මේ වැඩත් එක්ක මොහොත් පොඩ්ඩක් බිසි ඉතින් අපි ෆ්‍රී වෙලා බලලා ප්‍රභාත් එක්ක වැඩක් කරමු we don't trust you වගේ එකක් ඕනෙලු ඉනෝත් කියන්නේ we don't trust you අන්න යා මොකක් හරි concept name එකක් ඉනෝත් කියනවා විශ්වාස නැහැ වගේ ඔව්
trust nobody bro. තියෙනවා already අපිට tagline එක. සුද්දා ගල විද්ද නැත්තම් උඹත් තාම වැද්දෙක් බං. ඒ වාලේ. නාන්නඩි වාලේ ඩිටෙක්ටඩ්. වාලේ ඩිටෙක්ටඩ්. වාලේ ඩිටෙක්ටඩ්. අර ආතල් ඩයලොග් එකක් දඩුවක සෝසා කොච්චර ඩිස්කෑවත් හදවතේ හුත්තෝ කියලා. ඒවා උඹට ආදරේ නූ පැලෙන්න. ඩිස් කාලා නෑ බ්‍රෝ. ඩිස් මිස් වෙලා දෙන්නේ. මෙතන මේ මයික් ගැලෙව්වා. අනම්මනම් වගේ සීන් එකක්ම තමයි ඔය ඩිස් සීන් එකේදී තුනේ. අපිට කරගන්න දුන්නේ නෑ වැඩේ. අර චීත්තයක් ලෙස මැදින්ම ආවපෑලා තුක් කරා. ඉතර උනේ දීර්ඝ වශයෙන් මම කියන්න කැමති නෑ. ඒක වෙලා ඉවර දැන් අපි අතීතේ ජීවත් වෙලා වැඩක් නෑ. අතීතේ ජීවත් වෙලා අනාගතයට යන්නත් බෑ. වර්තමානෙ ඉන්නත් බෑ. හලෝ නදුන් පිටිපස්සේ ඉඳන් කමෙන්ට් කියන ඩයල් එක තමයි ආතල් ගොඩෝ උම්මා ආතල් එක්කන අර ඉන්නේ ඈ all the best bro comeback එකක් ඕනේ comeback දීලා ওই කාලේ ආය comeback කරලා දින්නේ වෙන ගොබ්බියෝන්ගේ සින්දු නම් සෙට් නෑ මට සෝසා විතරයි සෙට් කියලා දාලා දිනවා මං විතරක් නෙමෙයි ආර්ට් එක ජනන ගණන් හැම කෙනෙක්ම මං වගේ තව ටැලන්ටඩ් ආටිස්ට්ෝ ගොඩාක් ඉන්නවා අයියෝ නිමා කෑ ගහන එකට කෑ ගහන්න එපා කියන්නලු ලැට් එකල්ලු හුත්තා උඹ කියවපන් ඇවිල්ලා එහෙනම් මේක LMG Lil Romy collaboration එකක් ඉල්ලනවා සෑහෙන්න bro what's up bro ආසම නිව් ස්කූල් ආටිස්ලා 5 දෙනෙක් කියන්නලු ශ්‍රී ලංකන් yes sir DK Lin Lilin 999 Kick Skoda තාලන් පෙන්නන්න කොල්ල ඉස්සරහට බහින්න ඕනම බෑ. ඉස්සරහට එන්න කියලා බලාපොරොත්තු ඉතුරු කරනවා මම. සෝසලෑම පට්ට ගේමක් කිල්ලලා ඉන්ඩස්ට්‍රි හිටපු කොල්ලෝ. උඹලා බං ඒ කාලේ සෑහෙන ගේමක් කිල්ලලා හිටපුවා කියන. අපි ළඟපාත හිටපුන් විදිහට අපි දැක්කනේ ගේම ඉල්ලනවා. AJ එක ට්‍රැක් ටිකක් කරපන් යකෝ ඉස්සර වගේ. AJට කියපන් යකෝ. දැනටත් කරලා තියෙන්නේ AJත් එක්ක වැඩ මේ AJ පොඩ්ඩක් ෆ්‍රී නැති සීන් නැද්ද මන්ද තියෙන්නේ මේ ඔයාලා පොඩ්ඩක් රික්වෙස්ට් කරන්න පුළුවන් තරම් AJට පර්සනල් මැසේජ් දාපල්ලා මමත් කැමති එනවා නම් මට මැසේජ් දාලා එපා යලා දෙන්න ඔලමඩ බෑලා ඔම ගේලා කිල්ලපු එක මැති සෝසා එතනම ඔබ දිනු අපි ගේම් මිල්ුවේ නෑ බ්‍රෝ අපිට එන්න කියලා තිබ්බා අපි ගියා LMG වැඩේ කරා LMG හදවතේ කියනවා හේෂාන් හදවතේ කෙම්ම ඒ තමුසික පරණ රැප් එකක් දෙනවකෝ මත් වෙලා එක සුපිරියක් කොයි රැප් එක නේ ඒ කාලේ නම් අහනවා මම කියන්නේ අඩෝ 7:01 දැන් ලයිව් එක ඉන් කරන්නත් වෙනවා මොනවාරි තව ලොකු ප්‍රශ්න දෙනවා නම් අපි දාන්න ඩබල් එක